සුබ දවසක් වේවා ඔයාලා සියලුම දෙනාට ප්‍රදීපා ඇග්‍රෝස්පියර් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මම කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ කෙසෙල් වගාවේදී අපිට නැතුවම බැරි සහ ඉතාමත් ජනප්‍රිය කෙසෙල් ප්‍රභේදයක්. හැබැයි බොහෝ දුරට වාණිජ වගාවේදී නම් අපි මෙම කෙසෙල් ප්‍රභේදය වගා කිරීමට ලක් කරන්නේ නැහැ. හැබැයි පාරම්පරික ගෙවත්තක් දැක්කොත් පාරම්පරික ගෙවත්තක් ඔයාලා නිරීක්ෂණය කරනවා නම් බොහෝ දුරට ඔයාලට බිම් කෙහෙල් ප්‍රභේදය හඳුනා ගන්න පුළුවන්. බිම් කෙසෙල් කියලා කියන්නේ ඉතාමත් ප්‍රණීත කෙසෙල් ජාතියක්. හැබැයි මේකේ සුවිශේෂීත්වය තමයි අනෙක් කෙසෙල් ප්‍රභේදات එක්ක සාපේක්ෂව සැසඳීමේදී මෙම කෙසෙල් පැලේ උස සාමාන්‍ය මීටර 1.5කට වගේ සීමා වෙනවා. ඒ කියන්නේ ප්‍රමාණයෙන් කුඩා කෙසෙල් ගහක් තමයි කඳක් තමයි අපිට දැක ගන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි මේකට බිම් කෙසෙල් කියලා කියන්නේ. එහෙම නැත්නම් සමහර ප්‍රදේශවල අපි මේකට නැව් කෙසෙල් කියලාත් කියනවා. මේ තියෙන්නේ අන්න ඒ වගේ බිම් කෙසෙල් ප්‍රභේදයක්. බිම් කෙසෙල් පැලයක් ඉතාමත් සාරවත් ආකාරයෙන් පැලවෙලා තියෙනවා. ඔයාලට නිරීක්ෂණය කරන්න පුළුවන් අනිත් කෙසෙල් වල පත්‍රවලට සාපේක්ෂව මේකේ පත්‍රය ඉතාමත් පළල්. ඒ වගේම පත්‍රේ තද කොළ පාටක් තමයි දකින්න ලැබෙන්නේ. ඒ වගේම මේ කෙසෙල් ප්‍රභේදය සැලකීමේදී සමාවෙන්න තව සුවිශේෂී කාරණාවක් තමයි මෙන්න මේ පත්‍ර නටුව. එහෙම නැත්නම් මේ පත්‍රය කඳට සම්බන්ධ වෙන මේ නටුව තද දම් පැහැයක් දකින්න ලැබෙනවා මේ ධාරය. මේ පත්‍ර නටු ධාරය. ඒ වගේම තමයි මේකේ කඳ සැලකිල්ලට ගන්නකොට මෙන්න මේ වගේ වර්ධනයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ පොළොව මට්ටමට තරමක් උසින් මේකේ පත්‍ර භේදනයක් සිද්ධ වෙනවා. ඔයාලට පේනවා හොඳ සාරවත් කඳක්. දැන් මේ ගහ පීදෙන්න ආසන්නයේ පවතින ගහක්. ඒ කියන්නේ අනෙක් කෙසෙල් ප්‍රභේදයන්ට සාපේක්ෂව බිම් කෙසෙල් වර්ධනයෙන් බාලයි. ඒ වගේම තමයි අපි කෙසෙල් වලදී හමුවන බහුල රෝග පිළිබඳව සැලකිල්ලට ගැනීමේදී මෙන්න මේ බිම් කෙසෙල් ප්‍රභේදය වඳ පීදීමේ වෛරසයට බහුලව පාත්‍ර වන කෙසෙල් ප්‍රභේදයක්. ඒ කියන්නේ ප්‍රතිරෝධීතාවය ගොඩාක් අඩුයි. ඒ නිසා මේක ශේෂ්ත්‍රයේ පවත්වා ගැනීම තරමක් දුරට අසීරු කාර්යයක් වෙනවා.